දෙමළ භාෂාව සිංහල ජාතිකයන් අතර කාර්ය සාධන මට්ටමට ප්‍රචලිත කිරීම තමයි මේ පාඩම් මාලාවේ පරමාර්ථය. මේ ඔයගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ 11 වන පාඩමට. මේ පාඩමේදී මම බලාපොරොත්තු වෙනවා සිදුවීමක් අතීතයෙන් දෙමළ භාෂාවෙන් කියන්නේ කොහොමද කියලා. ඒක පොඩ්ඩක් සංකීර්ණ තත්වයක් තියෙන නිසා එක ක්‍රියාපදයක් හොඳට අවබෝධ කරගෙන ඊට පස්සේ මම ක්‍රියාපද ගණනාවක් දෙනවා. ඒකත් අවබෝධ කරගෙන ඒ ටික පාඩම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට හිමින් සැරේ ඔයිට ඉස්සෙල්ලා ඉගෙන ගත්ත ක්‍රියාපද පාවිච්චි කරලා අතීත කරගන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ දන්නවා කාලය හඟවන පද දන්නවා. ප්‍රශ්නවාචී පද දන්නවා. වචන යම් ප්‍රමාණයක් දන්නවා. මුලදීම වචන ගොඩක් දුන්නා. ඒ ඔක්කොම පාවිච්චි කරලා ඉස්සරහට යමු. අතීත කාලයට කියනවා කඩන්ද කාලම් කියලා. කඩන්ද කාලම්. ඒ කියන්නේ අතීත කාලය. අතීත කාලයේදී මේ පුද්ගල වෙනස් වෙන්නේ නැහැ. නාන් කියන්නේ මමනේ. නාංගල් අපි. නීංගල් ඔයා වැදගත් එක නීංගල්. අවර් කියන්නේ ඔහු, ඉවර් කියන්නේ මොහු. අවන් ඔහු, ඉවන් මොහු. අවන් ඉවන් යටතේ ඕනම පිරිමියෙක් අහු වෙන්නේ. අවල් ඉවල් යටතේ ඕනම ගෑනු කෙනෙක් අහු වෙනවා. අවර්ගල් අවන්ගල් කියන්නේ ඒගොල්ලෝ වැදගත් සහ සාමාන්‍ය අදහස. ඊළඟට මෙතන අපි ගන්න ඕනේ සාප්පිඩරදු කියලා කියන්නේ. මම එක ක්‍රියාපද කිහිපයක් මෙතනට අරන් තියෙනවා. සාප්පිඩරදු කියලා කියන්නේ කනවා. අපි ඉගෙන ගත්තා සාප්පිඩු කියලා. සාප්පිඩු කන්න. එතකොට ඕක අතීත කරනකොට සාප්පි කියලා දක්වා ඇවිල්ලා සාප්පි දක්වා ඇවිල්ලා ඉට්ටේන් කියලා අවසන් වෙනවා. එහෙනම් සමහර ක්‍රියාපද ඉට්ටේන් කියලා අවසන් වෙනවා. ඒ කියන්නේ නාන්න. එහෙනම් ඉට්ටෝම්, ඉට්ටිංගල්, ඉට්ටාර්, ඉට්ටාන්, ඊළඟට ඉට්ටාල්, ඉට්ටාර්ගල්. සමහර ක්‍රියාපද අවසන් වෙනවා තේන් කියලා. තේන් මේ ක්‍රියාපදයේ අවසන් වෙන ආකාරය හොඳට අවබෝධ කරගන්න ඕනේ. ඒකේ ඉරෙගියුලර් සිස්ටම් එකක් ගොඩක් තැන්වල තියෙනවා. අක්‍රමික සිස්ටම් එකක්. එහෙනම් ක්‍රියාපදයෙන් ක්‍රියාපදයේ අතීතය යන හැටි පොඩක් අල්ලගත්තාම අපිට ඒක පුළුවන් වෙනවා. දැන් බලන්න. මම කෑවා. නාන් සාපිටේන්. එතනද කතා කරනකොට ඔච්චර සාපිටේන් ගන්න නා සාපිටේන්. මං කෑවා. නාන් සෝර් සාපිටේන්. මම බත් කෑවා. නේ? එතකොට නාංගල් සෝරු සාපිටෝම්. අපි බත් කෑවා. සාපිටෝම්. ඊළඟට නීංගල් නම් සාපිටිංගල්. අවර් නම් ඉවර් නම් සාපිටාර්. අවල් සෝරු සාපිටාර්. ඔහු බත් කෑවා. එතකොට අවන් සෝරු සාපිටාන්. ඔහු බත් කෑවා. අවල් සෝරු සාපිටාල්. ඇය බත් කෑවා. අවර්ගල් සෝරු සාපිටාර්ගල්. ඒගොල්ලෝ බත් කෑවා. අන්දම් බලන්න. නාන් පාල් සෝරු සාපිට්ටෙන්. මම කිරිබත් කෑවා. නාන් පලහාරම් සාපිට්ටෙන්. මම පැණි රස කෑම කෑවා. පලහාරම්. එතකොට නාන් තෝසේ සාපිට්ටෙන්. මම තෝසේ කෑවා. එතකොට නැතාර්ථය නාන් සෝ සාපිඩ ඉල්ලෙයි. සාපිඩ ඉල්ලෙයි. කෑවේ නැහැ. නාන් පලහාරම් සාපිඩිල්ලයි. මම පැණි රස කෑම කෑවේ නැහැ. ඊළඟට බලන්න අපි ගත්තොත් එහෙම නාන් කියලා සාපිට්ටෙන් කියලා ගත්තේ. ඊළඟට බලන්න එඩුකුරදු කියන්නේ එඩු කියන්නේ ගන්නවා. එඩුත්තේන් ගත්තා. නාන් එඩුත්තේන් මම ගත්තා. නාංගල එඩුත්තෝම් අපි ගත්තා. නේ? නීංගල් එඩුතිංගල් ඔයා ගත්තා. අවර් එඩුත්තාර් ඔහු ගත්තා. අවන් එඩුත්තාන් ඔහු ගත්තා. අවල් එඩුත්තාල් ඇය ගත්තා. ඊළඟට අවර්ගල් එඩුත්තාර්ගල් ඒගොල්ලෝ ගත්තා. දැන් අපි බලමු ක්‍රියාපද කිහිපයක් මම මේ සයිඩ් එකේ අතීත කරලා තියෙනවා. ඒකෙදි මම දීලා තියෙන්නේ නාන් එක යන විදිය. බලන්න නාන් කුඩිත්තේන්. මම බිව්වා. කුඩිත්තේන්. බිව්වා. නාන් කුඩිත්තේන් මම බිව්වා.
අරක්කු වලට කියනවා සාරායම්. நான் சாராயம் குடித்தேன். මම අරක්කු බිව්වා. நான் தண்ணி குடித்தேன். මම වතුර බිව්වා. நான் තේ குடித்தேன். මම තේ බිව්වා. කල්ල කියලා කියන්නේ රා. நான் කල්ල குடித்தேன். මම රා බිව්වා. එතකොට බලන්න பேசுனேன். பேசுறது කතා කරනවා. பேசுனேன் කතා කළා. நான் அவனோட பேசுனேன். මං ඔහු එක්ක කතා කළා. நான் அவளோட பேசுனேன். මං එයත් එක්ක කතා කළා. நான் அப்பாவோட பேசுனேன். මං තාත්තත් එක්ක කතා කළා. ඊළඟට බලන්න. வந்தேன் ආවා. நான் வந்தேன் මම ආවා. நான் வீட்டுக்கு வந்தேன் මං ගෙදර ආවා. நான் පාඨශාலைக்கு வந்தேன் මම පාසලට ආවා. நான் கோயிலுக்கு வந்தேன் මං கோவிලට ආවා. நான் பன்சாலுக்கு வந்தேன் මම පන්සලට ආවා. நான் පන්සාලුக்கு වන්දෙන් සාමියාර් මම පන්සලට ආව හාමුදුරුවනේ එහෙම ගන්න පුළුවන්. ඊළඟට බලන්න සිරිත්තේන් hina වුණා. நான் සිරිත්තේන් මම hina වුණා. එතකොට ඒක සිරිච්චේන් කියලා තමයි ගොඩක් දුරට කතා බාහියේදී ගන්නෙ. நான் සිරිච්චේන් මම hina වුණා. අවල් සිරිච්චාල් අය hina වුණා. අවන් සිරිච්චාන් ඔහු hina වුණා. ඊළඟට බලන්න කොඩුත්තේන් දුන්නා. நான் கொடுத்தேன் මම දුන්නා. ඒක කොඩු වෙනුවට කුඩුත්තේන් කියලත් શબ્ද කරනවා කතා බහේදී ගොඩක් දුරට. நான் கொடுத்தேன் නැත්නම් நான் கொடுத்தேன் මම දුන්නා. අවල් කුඩුත්තාල් අය දුන්නා. අවල් පුත්තගම් කුඩුත්තාල් අය පොත දුන්නා. අවල් සල්ලි කුඩුත්තාල් නැත්නම් කාසු කුඩුත්තාල් අය සල්ලි දුන්නා. පුත්තගම් කුඩුත්තාල් පොත දුන්නා. පේනේ කුඩුත්තාල් පෑන දුන්නා. අවල් කියලා එනෝනේ කුඩුත්තාල් නම්. මෙතන තියෙන කුඩුත්තේන් දුන්නා. වාසිත්තේන් කියවුවා. நான் புத்தகம் வாசித்தேன் මම පොත කියවුවා. நான் කඩිදම් வாசித்தேன் මම ලියුම කියවුවා. ඊළඟට බලන්න பார்த்தேன் බැලුවා. நான் படம் பார்த்தேன் படம் කියලා කියන්නේ චිත්‍රපටිය. நான் படம் பார்த்தேன் මම චිත්‍රපටිය බැලුවා. අවල් படம் பார்த்தாள் අය චිත්‍රපටිය බැලුවා. අවන් படம் பார்த்தான் ඔහු චිත්‍රපටිය බැලුවා. வாங்குனேன் මිලදී ගත්තා. நான் புத்தகம் வாங்குனேன் මම පොත් මිලදී ගත්තා. நான் சப்பாத்து வாங்குனேன் මම සප්පාතු මිලදී ගත්තා. நான் செருப்பு வாங்குனேன் මම செருப்பு මිලදී ගත්තා. நான் மரக்கறிகள் කියන්නේ මරකරි කියලා කියන්නේ එළවලු. மரக்கறிகள் வாங்குனேன் මම එළවලු මිලදී ගත්තා. நான் துணி வாங்குனேன் මම ඇඳුම් මිලදී ගත්තා. நான் கால் சட்டை வாங்குனேன் මම කලිසමක් මිලදී ගත්තා. තේරෙනවද? පාවඩේ කියන්නේ சாய. நான் பாவடை வாங்குனேன். ஒரு பாவடை කියන්නේ එකක්. நான் ஒரு பாவடை வாங்குனேன். ඊළඟට බලන්න. தூங்குனேன் නිදාගත්තා. நான் தூங்குனேன் මම නිදාගත්තා. அவள் தூங்குனாள் ඇය නිදාගත්තා. அவர் தூங்குனார் ඔහු නිදාගත්තා. என்னோட அப்பா என்னுடைய அப்பா නැත්නම් එන්න අප්පා මගේ තාත්තා தூங்குனார் නිදාගත්තා. අන්ද කියන්නේ අර ඉන්ද කියන්නේ මේ. අන්ද කට්ටිලේ අර ඇඳේ කට්ටිලේ தூங்குனார் ඔහු අර ඇඳේ නිදාගත්තා. එහෙමනම් අපිට අතීත වාක්‍ය මේ ක්‍රියාපද ටික පාඩම් කරගන්න ඕනේ. එතකොට මම තව ක්‍රියාපද එක එක තැන්වලදී අහුවෙනවා අතීත කාලේ යන විදිය. එතකොට හැම ක්‍රියාපදයකම මේක යන විදිය අල්ල ගන්න පුළුවන්. ඉදිරියේදී මම ඕගලන්ට දෙබස් සහිත චූටි වීඩියෝස් දානවා. කඩේකට කියලා බඩු ගන්න හැටි, කතා බහ කරන හැටි, එක එක සිටුේෂන් යටතේ එක එක තැන්වලදී කතා කරන විදිය ගැන වීඩියෝ ෂෝට් වීඩියෝස් මම දෙමළෙන් දානවා. ඒ මට්ටමට ගේන තෙක් තමයි මම මේ ටික අරගෙන යන්නේ. එතනින් එහාට ටිකටම ප්‍රැක්ටිකල් කතා කරන එකම තමයි අපි අධ්‍යයනය කරන්න ඕනේ. එතකොට කතා කරන එක හරියට අල්ලගත්තොත් நம்ம கதைக்கிறது நல்லா கண்டுபிடிச்சி எப்படி செய்கிறதுன்னு கண்டுபிடிச்சா ඒ කියන්නේ එහෙම ඉගෙන ගත්තොත් අපට හොඳ තැනකට යන්න පුළුවන්. පැහැදිලිද? හරි. එහෙමනම් ඊළඟ වීඩියෝ එකෙන් අනාගත වාක්‍යයක් නිර්මාණය කරන්නේ කොහොමද කියන එක මම ඔයගලන්ට උගන්වනවා. ඒ එක්කම එතනින් එහාට මම එවෙලේ කර ඉන්නවා කියන එක කොහොමද කතා කරන්නේ?
කරලා තියෙනවා කියලා කොහොමද කතා කරන්නේ? ඊළඟට වාක්‍ය දෙක සම්බන්ධ කරන්නේ කොහොමද? ඒ කියන්නේ මම ගියොත්, මම ගිය නිසා, මම යන නිසා, මම යනකොට නැත්නම් යන විට, කළොත්, දිව්වොත්. තේරුණාද? එහෙම සංදි කරන්නේ කොහොමද ක්‍රියාපද කියන එක ඊළඟ පාඩම් දිගුවකින් උගන්වන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් දිගටම රැඳිලා ඉන්න. මම ඊළඟ වීඩියෝ එකෙන් අනාගත වාක්‍යයක් නිර්මාණය කරන්නේ කොහොමද කියන එක උගන්වන්න බලාපොරොත්තු වෙන සමුවරගෙන යනවා.